මේ ඔබ දකින්නේ අභ්‍යවකාශ ඉතිහාසයේ වෙනස් කරපු ඓතිහාසික මොහොතක්. 2026 අගෝස්තු 18 වෙනිදා චීනයේ ලෑන්ඩ් ස්පේස් කියන පෞද්ගලික සමාගම තමන්ගේ CQ-3 කියලා හඳුන්වන රොකට්ටුවේ පළමු අදියර පෘථිවි කක්ෂයේ සිට ආපසු ගෙනවිත් සාර්ථකව ගොඩබිමට ගොඩ බැස්වීමට සමත් වුණා. මේක චීන පෞද්ගලික සමාගමක් අභ්‍යවකාශයට යවූ රොකට්ටුවක් ලෑන්ඩින් ලෙක්ස් භාවිතා කරමින් ගොඩබිම මත සාර්ථකව ගොඩබසවපු පළවෙනි අවස්ථාව. චීනයේ ඩොන්ෆෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කරපු මේ CQ-3Y2 රොකට්ටුව හොන්හු 3 කියන චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කිරීමට සමත් වුණා. මේ ඔබට පෙනෙන්නේ මේ රොකට්ටුව අභ්‍යවකාශගත වූ ආකාරයයි. උසින් මීටර 66ක් වන මේ රොකට්ටුව හැඩයෙන් සහ ප්‍රමාණයෙන් ඊලොන් මස්ක්ගේ SpaceX Falcon 9 රොකට්ටුවට ගොඩක් සමානයි. නමුත් මේ හැම දෙයක්ම සමාන වුණාට මේ රොකට්ටුවේ භාවිතා කරන විශේෂිතම දේ තමයි ඉන්ධන. Falcon 9 එක කෙරොසීන් භාවිතා කරද්දී CQ-3 භාවිතා කරන්නේ ද්‍රව ඔක්සිජන් සහ ද්‍රව මීතේන් මිශ්‍රණයක්. මීතේන් භාවිතයෙන් හින්දා රොකට් එන්ජිමේ දැලිතැන්පත් වෙන්නේ නැහැ. ඒ වගේම නැවත නැවත භාවිතා කිරීම ඉතාමත් පහසු වෙනවා. මේ ජයග්‍රහණය ලෙහෙසියෙන් ආපු එකක් නෙමෙයි. 2025 දෙසැම්බර් මාසයේ සිදු කරපු පළමු පරීක්ෂණයේදී මේ රොකට්ටුව පොළොවට ආසන්න වන විට එන්ජිමේ ඇති වුණු අසාමාන්‍ය දහනයක් හින්දා ලෑන්ඩින් පෑඩ් එක මතදීම පිපිරී විනාශ වුණා. නමුත් ලෑන්ඩ් ස්පේස් ඉංජිනේරුවන් මාස කිහිපයක් ඇතුළත එම තාක්ෂණික දෝෂ නිවැරදි කරමින් මේ විශිෂ්ට ජයග්‍රහණය ලබා ගන්න සමත් වුණා. ඔයාලට මතක ඇති SpaceX සමාගමේ Falcon 9 රොකට්ටුව කොච්චරනම් අසාර්ථක වෙලාද ඔවුන් පළමු වරට මෙන්න මේ විදියට ලෑන්ඩින් පෑඩ් එකක් මතට මේ රොකට්ටුව ගොඩ බැස්වීම සිද්ධ කළේ කියලා. නමුත් චීනය ඔවුන්ගේ දෙවැනි උත්සාහයෙන්ම සාර්ථකවම මේ රොකට්ටුව ලෑන්ඩින් පෑඩ් එකක් මතට ගොඩ බස්වන්න සමත් වුණා. මීට කලින් චීන රජයේ කැස්ක් ආයතනයේ ලොං මාර්ච් 10B රොකට්ටුව මුහුදේ තිබූ නැවක හයිකරපු දැලක් මතට ගොඩ බැස්වීමට සමත් වුණත් ගොඩබිම මත තමන්ගේ පාද මත කෙලින්ම සිට ගැනීමට සමත් වුණේ මේ CQ-3 කියන රොකට්ටුව තමයි. SpaceX සමාගම 2025 වර්ෂයේදී පමණක් Falcon 9 රොකට් වාර 165කට වඩා යවමින් පවත්වාගෙන ගිය අභ්‍යවකාශ ආධිපත්‍යයට දැන් චීනයේ පෞද්ගලික අංශයෙන් දැවැන්ත තර්ජනයක් එල්ල වෙනවා. රොකට් නැවත නැවත භාවිතා කිරීම නිසා අභ්‍යවකාශයට පේලෝඩ් යැවීමේ පිරිවැය 80%කින් පමණ අඩු වෙනවා වගේම මේක අනාගත අභ්‍යවකාශ ගවේෂණයේ මුළුමනින්ම වෙනස් කරන්නත් ඉඩ තියෙනවා. මේ වගේ අලුත්ම අභ්‍යවකාශ පුවත් සහ විද්‍යාත්මක තොරතුරු දැනගන්න අපේ අසිරිමත් විශ්ය ග්ලෝබල් channel එක දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ වටිනා අදහස් පහලින් comment කරගෙන යන්න.